මම සසිඳු පෙරේරා කැඳවුම්කරු අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය. ඒතර අද දවසේදී අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ මේ වෙද්දී රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපන ආයතනවල මේ වෙද්දී ශිෂ්‍යයන්ට ඇති වෙලා තියෙන සීමා වාසික පුහුණුව සම්බන්ධයෙන් තියෙන තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය සහ රටේ ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. ඒතකොට ඔබ දන්නවා මේ වෙද්දී විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයෙක් ගත්තට පස්සේ උසස් අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයෙක් ගත්තට පස්සේ ඒක රජයේද පෞද්ගලික කියන කාරණේ අදාළ නැහැ. අද වෙද්දී පොදුවේ සමස්ත සියලු උපාධි වලට සීමා වාසික පුහුණුව කියන දේ අනිවාර්ය කරලා තියෙනවා. සීමා වාසික පුහුණුවට යන විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ හෝ උසස් අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යයාගේ සීමා වාසික පුහුණුව හරියාකාරව නියාමනය කරන්න කිසිදු ක්‍රමවේදයක් අද වෙද්දී නැහැ. ඒතර අපි පටන් ගත්තොත් මේක සලකලා බලන්න විශ්වවිද්‍යාලයක ඉන්න ශිෂ්‍යයෙක් එහෙම නැත්නම් උසස් අධ්‍යාපන ආයතනයක ඉන්න ශිෂ්‍යයෙක් සීමා වාසික පුහුණුව පටන් ගන්න දවසෙන් ගත්තට පස්සේ විශ්වවිද්‍යාලයේ පවා මේකට වග කියන්නේ නැති තත්ත්වයක් අද වෙද්දී ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් ගත්තත් උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් ගත්තත් ඒතර මේ ශිෂ්‍යයා රජයේ ආයතනයකද පෞද්ගලික ආයතනයක ඉන්න කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. අපි දන්නවා ඒ ළමයා සීමා වාසික පුහුණුව යන්න ඉන්න කාල සීමාවට අදාළව ඊට කලින් මාස දෙකකට විතර කලින් විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් දැනුවත් කරනවා හරි දැන් ඔයා මාස දෙකකින් ඔයා සීමා වාසික පුහුණුවට යන්න ඉන්නේ. එහෙම නැත්නම් ඉන්ටර්න් එකට යන්න වෙන්නේ හරි දැන් ඔයා තැනක් හොයාගන්න කියලා. ඒතර සමහර විශ්වවිද්‍යාල තියෙනවා සීමා වාසික පුහුණුව විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යයෙක්ට හොයලා දෙනවා. හැබැයි බහුතරයක් විශ්වවිද්‍යාල ගත්තට පස්සේ මේ සීමා වාසික පුහුණුව ශිෂ්‍යයාට හොයලා දෙන්නේ නැහැ. මාස දෙකකට තුනකට විතර කලින් දැනුවත් කරනවා මෙන්න මේ කාල සීමාවේදී ඔයාට ඉන්ටර්න් යන්න සිද්ධ වෙනවා. ඒකන්ද ඔයා කොහේ හරි තැනක් හොයාගන්න. ඒක ඇතුලේ ශිෂ්‍යයාට සිද්ධ වෙනවා. ගුණාත්මකද නැද්ද කියන කාරණේ බලන්නේ නැතුව කොහොම හරි සීමා වාසික පුහුණුවට යන්න ස්ථානයක් හොයාගන්න. මොකද එහෙම නැති වුණොත් ශිෂ්‍යයාට වෙන්නේ සීමා වාසික පුහුණුව සම්පූර්ණ කරේ නැති වුණොත් ශිෂ්‍යයාගේ උපාධිය ඒ අදාළ නිශ්චිත කාල සීමාවට අනුකූලව ලබා ගන්න පුළුවන්ද බැයිද යන ප්‍රශ්නේ ශිෂ්‍යයෙක්ට මතුවෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එහෙම නැත්නම් උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ට සිද්ධ වෙනවා. ඒ යන්න ඉන්න සීමා වාසික පුහුණුව ගුණාත්මක නැද්ද කියන කාරණේ මත පදනම් වෙන්නේ නැතුව කොහේ හරි තියෙන සීමා වාසික පුහුණුවක් ලබා ගන්න මේ කාරණේ ඇතුළේ සිද්ධ වෙනවා. ඒ නිසා මේක දැවැන්ත අර්බුදයක්, මේක දැවැන්ත බරපතල ප්‍රශ්නයක් කියලා අපි විශ්වාස කරනවා. මොකද විශ්වවිද්‍යාලයේ සමත් විය යුතුයි. එහෙම නැත්නම් මීට අදාළ බලධාරීන් සමත් විය යුතුයි. මේ අදාළ උපාධිධාරීන් උපාධි අපේක්ෂකයන්ට නිශ්චිත ගුණාත්මක සීමා වාසික පුහුණුවක් ලබා දෙන්න. මෙතනින් ප්‍රශ්න නතර වෙන්නේ නැහැ. එහෙම සීමා වාසික පුහුණුවට ගියාට පස්සේ දිගින් දිගටම මේක මාස 6ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අවුරුද්දක කාල සීමාවක් වෙන්න පුළුවන්. මේ කාල සීමාව ඇතුළත කිසිදු ආකාරයෙන් ගුණාත්මක විදියට මේ සීමා වාසික පුහුණුව ශිෂ්‍යයා මොනතරම් දුරකට ලබා ගන්නවද? ඒක ඇතුලේ මොනතරම් වැඩ ප්‍රමාණයක් කරනවද? මොන වගේ දේවල් උපාධියට අදාළව කරන්නේ? මේ කියන අධීක්ෂණය කිසිදු විදියකින් හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මේක ඇතුලේ ශිෂ්‍යයාට සිද්ධ වෙනවා තමන්ගේ උපාධියට අදාළ සීමා වාසික පුහුණුව ඇතුලේ තමන්ගේ උපාධියට අදාළ දේවල් වගේම උපාධියට අදාළ නැති දේවල් පවා මේ කාර්යාලය ඇතුලේ එහෙම නැත්නම් අදාළ ආයතන ඇතුලේ කරන්න සිද්ධ වෙනවා. ඒතර මේකේ තියෙන උච්චතම අවස්ථාව තමයි මේ වෙද්දී සිද්ධ වෙලා තියෙනවා. දැන් අද වෙද්දී රටේ ජාවාරමක් බවට පත් වෙලා තියෙනවා. මේක පොදුවේ ගත්තට පස්සේ මිනිස් ජාවාරමක් බවට පත් වෙලා තියෙනවා. අද තියෙන ආර්ථික තත්ත්වය ඇතුලේ රජයේ හෝ වේවා පෞද්ගලික අංශ හෝ වේවා මේ ආයතන යොමු වෙලා ඉන්නවා. තමන් ඉන්න ස්ථීර සේවකයෝ සම්පූර්ණයෙන් අයින් කරලා දාලා මේ ස්ථීර සේවකයෝ කරන වැඩ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අර විශ්වවිද්‍යාල වලින් කාලෙන් කාලෙටන එක මාස 6ට එහෙම නැත්නම් අවුරුද්දටන සීමා වාසික පුහුණුවට සම්බන්ධ වෙන ශිෂ්‍යයන්ගෙන් සම්පූර්ණ වැඩ ටික කරව ගන්න. නිසා මේක බරපතල ඛේද වාචකයක්. මොකද ඒක ඇතුලේ දැවැන්ත ප්‍රශ්න ප්‍රමාණයක් අපේ ශිෂ්‍යයන්ට උදා වෙලා තිනවා. මේකේ මෑතක සිදුවෙච්ච ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒතකොට මේකේ අපි දන්නා දැන් එහෙම ගත්තට පස්සේ ස්ථීර සේවකයන්ගෙන් ලබා ගන්න වැඩ ප්‍රමාණය ඉන්ටර්න් එන ළමයාගෙන් ගන්න ගියාට පස්සේ රැයක් දවාලක් නැතුව හරියාකාර නිශ්චිත ගැළපෙන වැටුපක් නැතුව හරියාකාර නිසි ක්‍රමවේදයක් නැතුව තමයි මේක ලබා ගන්න. ඒතකොට අපි දන්නවා ලංකාවේ කම්කරු නීති ගත්තට පස්සේ ලංකාවේ සේවකයෙක් කොහොමද පෞද්ගලික අංශයේ සේවකයෙක් වැඩ කළ යුතු කාල ප්‍රමාණය කොහොමද ඊට පස්සේ නිමාඩු කාල සීමාව සම්බන්ධයෙන් මොනවද කියලා විවිධ අනපනක් තියෙනවා. ඒතකොට 1941 අංක 27 දරන පටිපාලක සහ ආඥා පනත තියෙනවා. ඒ වගේම 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනත තියෙනවා. ඒතකොට මේ වගේ පනත් විශාල ප්‍රමාණයක් කම්කරු ශාස්ත්‍රයේ ඉන්න මිනිස්සුන්ගේ රැකියා අයිතීන් කම්කරු නීති සම්බන්ධයෙන් අනපනක් තියෙනවා. හැබැයි ප්‍රශ්නකාරී තත්ත්වය වෙන්නේ මේ කිසිදු අනපනතකට විශ්වවිද්‍යාලයෙන් එහෙම නැත්නම් උසස් අධ්‍යාපන ආයතනවලින් එන සීමා වාසික පුහුණුවට සම්බන්ධ වෙන ශිෂ්‍ය ආවරණය වෙන්නේ නැහැ. ඒතකොට මේකේ ඛේදවාචකය තමයි. ඒක ඇතුලේ මේ සම්බන්ධ කාරණාව නිශ්චිතව මේ අදාළ සීමා වාසික පුහුණුව ලබා දෙන සමාගම් ආයතන මේ සියල්ල දන්නවා. ඒක නිසා ඔවුන් යොමු වෙලා ඉන්නවා මේ සීමා වාසික පුහුණුවට සම්බන්ධ වෙන ශිෂ්‍යයාගෙන් මරෝ වැඩ ගන්න තත්ත්වයකට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒකේ ආසන්නතම සිදුවීම තමයි මීට සති කිහිපයකට අදාළව ගත්තට පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් සීමා වාසික පුහුණුවට සම්බන්ධ වෙන එක්තරා ආයතනයකට
ඒතර ඔහුට ඒ තියෙන මානසික ආතතිය දරා ගන්න බැරුව සෞඛ්‍ය ගැටලු කාරණා දැවැන්ත ප්‍රශ්න ප්‍රමාණයක් මත මීට සති කිහිපයකට කලින් සීමාවාසික පුහුණුවට සම්බන්ධ වෙද්දී ඒ ශිෂ්‍යයා අනතුරකට මුහුණ දීලා ජීවිතෙන් සමුගන්නවා. ඒතර මේකේ කාරණා හොයලා බලන්න ගියාට පස්සේ මේක ඇතුලේ තියෙන ඇත්ත කාරණා හොයන් ගියාට පස්සේ අපිට ආරංචි වෙනවා මේ ශිෂ්‍යයා එදා දවසේ වැඩට එන්න බැරිකම වැඩට ඒමෙන් නොහැකියාව නිශ්චිතවම අදාළ ආයතන දැනුවත් කරලා තියෙද්දි මේ එක දිගට වැඩ කරා මේක ඇතුලේ මට අමාරුයි මේක දරා ගන්න මේ මට නිමාඩු දවසක් ඕනේ මෙහෙම ඉල්ලීම් කරද්දි දිගින් දිගට මේ ආයතනයේ මැදිහත් වෙලා දිනවා මේ ශිෂ්‍යයන් ඕනවට වඩා මේ ශ්‍රමය ගන්න. ඒතකොට ඒක ඇතුලේ මේ ශිෂ්‍යයාට ජීවිතෙන් පවා වන්දි ගෙවන්න සිද්ධ වෙලා දිනවා. ඒතකොට අපි දන්නවා මේ අදාළ ආයතන මුදල් දීලා මේ ගැටලු වහන්න දැවැන්ත පරිශ්‍රමයක් දරලා දිනවා. ඒතකොට මේ වගේ ගැටලු ප්‍රමාණයක් අද වෙද්දි මේ සීමාවාසික පුහුණුවේ ඉන්න ශිෂ්‍යයන්ට අත් වෙලා දිනවා. ඒ විතරක් නෙමෙයි දැන් මේ වෙද්දි මේ වගේ තත්ත්වයක් තියෙනවා කියලා දැනගෙන මේ එළියේ තියෙන සමහර ආයතන මේ සීමාවාසික පුහුණුව Tamanට ලාභ උපයන්න පුළුවන් පරිසරයක් තෝතැන්නක් බවට පත් කරගෙන තියෙනවා. සීමාවාසික පුහුණුවට සම්බන්ධ වෙන ශිෂ්‍යයාගේ සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් හරියාකාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි විශ්වවිද්‍යාලය තුළ. ඒ වගේම තමයි අධ්‍යාපන අමාත්‍යාංශයට අපි බල කරනවා මේ සීමාවාසික පුහුණුවට සම්බන්ධ වෙන ශිෂ්‍යයා සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන ගැටලු ප්‍රමාණයට නිශ්චිතවම පිළිතුරු සෙවිය යුතුයි. පිළිතුරු හොයන්න ඒ ශිෂ්‍යයන්ගේ ගැටලු විසඳන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් විය යුතුයි. ඒ වගේම තමයි අද දවසේදී පවතින මේ වෙද්දි රටේ පවතින ආණ්ඩුව අපි අද දවසේදී බලපෑම් කරනවා. මේ සම්බන්ධයෙන් හරියාකාරව කියවගෙන අද අපි ඉදිරිපත් කරපු ප්‍රශ්න ප්‍රමාණය හරියාකාරව සැලකිල්ලට අරගෙන රජයේ හෝ වේවා පෞද්ගලික අංශ වේවා විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපන ආයතනවල සීමාවාසික පුහුණුවට සම්බන්ධ වෙන ශිෂ්‍යයාගේ මේ සම්බන්ධයෙන් මේ වෙලාවේ මැදිහත් වෙලා තියෙන මේ වෙලාවේ ඇවිත්ලා තියෙන ගැටලුකාරී තත්ත්වයට හැකි ඉක්මනින් විසඳුම් ලබා දිය යුතුයි. ඊට අදාළ අනපනත් එහෙම නැත්නම් ප්‍රතිපත්ති ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නැති වුණොත් ඉදිරියේදී අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය මේ කියනා වූ කාරණා සම්බන්ධයෙන් රජයේ අවධානයක් යොමු වෙන්නේ නැත්නම් ඉදිරියේදී අපි සියලු ප්‍රජාව එකතු කරගෙන එළිය උද්ඝෝෂණ ව්‍යාපාරයක් දක්වා මේ ගැටලුකාරී තත්ත්වය අරන් යන්න මේ ප්‍රශ්නවලට විසඳුම් ප්‍රමාණය හොයන්න අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විදියට ඉදිරියේදී ලෑස්ති කියන කාරණේ අද දවසේදී මේ රටේ ආණ්ඩුවට අපි මතක් කරනවා.